හරි දැන් අපි හැමෝම දන්නවනේ දැන් ලංකාවේ එන්ටර්වයිරස් මෙනෙන්ජයිටිස් අවුට්බ්‍රේක් එකක් යනවා කියලා අපි හැමෝම දන්නවා. දැන් හැමෝම කියනවා මේකට ඒ කියන්නේ අත හොදන්න ඕනේ අත හොදන්න ඕනේ කියලා කියනවා. හුඟක් කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ අත හොදන්නේ මේ බොන්න හොඳ නැහැ කියන වතුරෙන්ම. දැන් එහෙම අත යොදලා වැඩක් තියෙනවද? මේකෙන් පොඩි අය විතරද එෆෙක්ට් වෙන්නේ? මේක හැදුනට පස්සේ ලොං ටර්ම් නැත්තම් පසු කාලීනව මොනාරි අතුරු ආබාධ තියෙනවා. මොකද්ද මේ එන්ටර්වයිරස් කියන්නේ? මේ එන්ටර්වයිරස් කියන්නේ මචං වෛරස් සෙට් එකක්. දැන් පෝලියෝ කියන්නේ එන්ටර්වයිරස් එකක්ම තමයි. ඇතියන්තම් ඒකට අපි වැක්සිනේට් කරලා තියෙන්නේ. දැන් හුඟක් අය අහනවා මොන ලින්ක් එක ක්ලික් කළාද මේ වෛරස් එක අපේ ඇඟට එන්ටර් වෙන්නේ. දැන් සරලව කිව්වොත් කටෙන් ඇතුල් වෙනවා, නහයෙන් ඇතුල් වෙනවා, ඇස් වලින් ඇතුල් වෙන්න පුළුවන්. එළියට යනවා කක්කිය එක්ක. එතකොට මේ මාර්ග වලින් යන ක්‍රම තුනක් අපි අඳුරගෙන තියෙනවා. එතකොට පළවෙනි එක තමයි ෆීකෝරල් කියන්නේ. එතකොට ෆීකෝරල් කියන්නේ මොකද්ද? ෆීකෝරල් කිව්ව ගමන් තේරෙනවා. එතකොට ඔයා දැන් කක්කිය හොදනවනේ. කක්කිය හොදුවට පස්සේ අතේ කක්කිය අංශු පොඩ්ඩක් ඉතුරු වෙනවා. එතනින් මතු පිටවල වලට, කෑම වලට, වතුර වලට යනවා වාගේ අතෙන්. ඒ කෑම නැත්තම් වතුර ආයි බිව්වම නැත්තම් කෑම ආයි කටින් ඇතුලට යනවා. එහෙම තමයි ෆීකෝරල් රූට් එකෙන් එතකොට ට්‍රාන්ස්මිට් වෙන්නේ. එතකොට දෙවෙනි එක බිඳිති වලින්. එතකොට බිඳිති වලින් කියන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත බිඳිති වලින් ඒක වෛරස් එක එළියට එනවා. ඒ බිඳිතිත් එක්ක. එතකොට කහිද්දී හචින් හරිද්දී ඔය බිඳිති එළියට එනවනේ. එළියට එන බිඳිති කෙලින්ම වෙන කෙනෙක් ගෙන ඇතුළට යන්නත් පුළුවන්. ඒ බිඳිති ගිහිල්ලා මොකක් හරි සර්ෆස් එකක් මතු පිටක් මත තැම්පත් වෙලා ඒක ඊට පස්සේ අල්ලලා ඊට පස්සේ ආයි කෑම අල්ලලා නැත්තම් වතුරට අත දාලා ඒක බිව්වම නැත්තම් කෑම. එතකොට ආයි වෙන කෙනෙක්ට ට්‍රාන්ස්මිට් වෙනවා ඒ ඔය ශ්වසන පද්ධතිය ආශ්‍රිත බිඳිති වලින්. හරි. තුන්වෙනි එක තමයි දැන් අර වතුර වලින්. ඒකත් ඉතින් අර මේ අර විදිහටම මම කලින් කියපු විදිහම යන විදිහක් තමයි ඒ අර බිඳිති වලින් නැත්තම් කක්කි වලින් අපිරිසිදු වෙච්ච ජලය පාවිච්චි කරාම නැත්තම් කන්න යූස් කරාම නැත්තම් බොන්න පාවිච්චි කරාම නැත්තම් කෑම හදන්න පාවිච්චි කරාම ඒව වලින් මේ වෛරස් එක වෙන එක්කෙනෙක්ට ට්‍රාන්ස්මිට් වෙන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම වෛරස් එක ඇතුළට යනවා. ඇඟ ඇතුළට ගියාට පස්සේ මූ දවස් 3ක් 7ක් විතර ඇටැක් එක ප්ලෑන් කරනවා. ඒ කියන්නේ ගියපු ගමන් මේ වැඩේ දෙන්නේ නැහැ. දවස් 3ක් 7ක් ගිහිල්ලා තමයි ඔයාට ඒ කියන්නේ රෝග ලක්ෂණ මතුවෙන්නේ. හරි. හරි. එතකොට මොනවාද රෝග ලක්ෂණ? එතකොට රෝග ලක්ෂණ මොනවාද කියලා කිව්වොත් බහුතරයක්ම එන්නේ තද උණ, තද හිස රදය, ආලෝකය බලන්න නැත්නම් එළිය බලන්න තියෙන අපහසුතාවය, ඒ වගේම තමයි වමනේ. ඒක තමයි බහුතරයක්ම කට්ටියට එන්නේ. එතකොට තව ඊට අඩු ප්‍රමාණයකින් එනවා ඔය සද්ද ඇහිද්දී එන අපහසුතාවය, ඒ වගේම බෙල්ලේ තද ගතිය, බෙල්ල නිකන් උල්ලන්න බැරුව බෙල්ලේ තද ගතියක් එනවා. ඒ වගේම කැස්ස එන්නේ ටිකක් අඩු පිරිසකට තමයි කැස්ස එන්නේ. හුඟක්ම දරුණු වුණාට පස්සේ ෆිට් එක වුණත් එන්න පුළුවන්. හැම එක්කෙනාටම වගේ ඔය කන්න අපිරිය ගතිය නිකන් ඇඟේ පතේ රුදාව වගේ එහෙම කොහොමත් තියෙනවා. ඒත් මතක තියාගන්න මේ විදිහටම තමයි බැක්ටීරියල් මෙනින්ජයිටිස් එන්නේ. මේ කියපු රෝග ලක්ෂණ වලින්ම බොහොම සමාන රෝග ලක්ෂණ තියෙනවා. එතකොට මේ බැක්ටීරියල් මෙනින්ජයිටිස් මේ එන්ටරෝවෛරස් මෙනින්ජයිටිස් එක වගේ නෙමෙයි. ඒක බොහොම දරුණුයි. ඒ නිසා මේ රෝග ලක්ෂණ තියෙනවා. ඔයා එදෙට්ට වෙලා වෛරල් මෙනින්ජයිටිස් කියලා හිතාගෙන මේ ට්‍රීට්මන්ට් එකක් නැහැ නේ කියලා හිතාගෙන එදෙට්ට වෙලා ඉන්නේ නැතුව වහාම ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ. මොකද බැක්ටීරියල් මෙනින්ජයිටිස් එකට සපෝටිව් කෙයාර් විතරක් නෙමෙයි ඇන්ටිබයොටික්ස් සහ තවත් බෙහෙත් දෙන්න ඕනේ. හරි. දැන් ඊළඟට එන ප්‍රශ්න තමයි අපිට ඇයි මේ වෛරස් එක පොඩි උන්ටම ගෙලින්න හදන්නේ? දැන් මේක මාර වැඩන්නේ. ලංකාවේ පොඩි එකෙක්ට සැනසෙල්ලේ ඉන්න දෙන්නෙම නැහැ. මේමයි දැන් ළමයි යන මේ ස්කෝල ඩේ කෙයාර් සෙන්ටර්ස් වෛරස් එකත් එක්ක සේල්ස් පාර්ට්නර්ෂිප් එකක් ගහලා තියෙන්නේ. හරි. ඒකට ඒ වගේ ළමයි ඉන්නේ එක ළඟ ඉන්නේ, එකම පුටු මේස යූස් කරන්නේ, එකම ටොයිලට් යූස් කරන්නේ, එකම ටැප් එක යූස් කරන්නේ. ටීචර් ඩෙල්ටා ටොෆියක් දුන්නොත් විතරයි අත් හොදන්නේ. කොටින්ම කිව්වොත් එකම කෑම තමයි කන්නේ. ඉතින් මේක එක්කෙනෙක්ට හැදුනම උබ පික්මී ඕනේ නැහැ. කෑම වලින්, වතුර වලින්, මතු පිටවල් වලින්, ශ්වසන පද්ධතිය ආශ්‍රිත බිඳිති වලින්, ගෙදරින් තව ගෙදරකට, එතනින් ටියුෂන් ක්ලාස් එකකට, ටියුෂන් ක්ලාස් එකෙන් බස් එකට, එතනින් තවත් දිස්ත්‍රික් එකකට අපිම ඩිලිවරි කරලා දෙනවා. ඒකට මෙහෙම තමයි මේ එන්ටරෝවෛරස් මෙනින්ජයිටිස් එක බොහොම ඉක්මනට පැතිරලා යන්නේ. එතකොට මේක මේ පොඩි උන්ට විතරක්ම හැදෙන එකක් නෙමෙයි. ලොකු කට්ටියටත් හැදෙනවා. දැන් ලොකු කට්ටියත් මොන්ටිසෝරි යන්න පටන් ගත්තොත් මේ ලොකු කට්ටිය අතරින් මේ වගේ වේගින් පැතිරෙන්න පුළුවන්.
එතකොට ලොකු කට්ටියක ඉතින් වැඩියෙන්ම හැදෙන්නේ ඔය පොඩ්ඩක් ශක්තිය අඩු පොඩ්ඩක් වැඩි මහල් කට්ටියට තමයි වැඩිපුරම හැදෙන්නේ. ඒ වගේම තමයි පොඩි දරුවන් ලදරුවන් මේක රිස්ක් එක වැඩි. ඉතින් මෙතනින් තමයි අපි මේ ලොකුම ප්‍රශ්නට එන්නේ. එතකොට මේක වළක්වා ගන්නේ කොහොමද කියලා කියද්දී අපි කියනවා ක්ලෝරිනේටඩ් උණුකර නිවාගත් ජලය බොන්න කියලා. නැත්තම් ෆිල්ටර් වතුර බොන්න. නැත්තම් බොටල්ඩ් වෝටර් බොන්න. ඒ වගේම තමයි මතු පිටවල් හැම වෙලේම නිතර ඒ කියන්නේ ගැටෙන මතු පිටවල් හැම වෙලේම ක්ලීන් කරන්න. ටොයිලට්ස් හැම වෙලේම ක්ලීන් කරන්න. කහිද්දී අනිත් එකාගේ මූණටම කෙල පාර ගහන්නේ නැතුව ටිෂු එකකින් නැත්තම් වැලමිටෙන් වාගේ කටනහය වහ ගන්න. මාස්ක් එකක් යූස් කරන්න. අනිත් එක ළමයාට පොඩ්ඩ අසනීපයි වගේ නම් ඉස්කෝලේට යවන්න එපා. ඒ වගේ එක එක විදියට අපි කියනවා මේක වළක්වා ගන්න ක්‍රම. දැන් කේස් එක තියෙන්නේ ඔය ලිඳෙන් ගඟෙන් ඇලෙන් දොලෙන් එන වතුරෙන් අත සබන් දාලා හොදලා වැඩක් තියෙනවා කියන එක. මෙහෙමයි. ඒ වතුරෙන් වුණත් අත සබන් දාලා හොදන එක හොදන්න නැතුව ඉන්නවට වඩා වැඩක් තියෙනවා. හරි. දැන් මේක හොදන්න ඕනේ. දැන් ඔය ලිඳෙන් ගඟෙන් ඇලෙන් දොලෙන් හරි වතුර එනවා නම් ඒ වතුර ඒ කියන්නේ ගලා යන වතුරක්. ඒ කියන්නේ නැත්තම් ටැප් එකෙන් වගේ එනවා නම් ඒ වතුර ටික එහෙම අර ගලා යන වතුරෙන් තමයි අත හොදන්න ඕනේ. ඔය මේ කියන්නේ බේසමකට වතුර දාලා බේසමේ දාගෙන අත හොදලා නිකන් වෛරස් සුප් එකක අත හොදලා වැඩක් නැහැ. මේක ඉතින් 100%ම ෂුවර් වෙන්න ඕන ඕගොල්ලන්ට. ඒ කියන්නේ කන්න කලින්, ළමයාට කෑම කවන්න කලින්, කෑම හදන්න කලින්, දත්ම දිනකොට, බොනකොට, පක්කි හේදුවට පස්සේ ඒ වලට ක්ලෝරිනේටඩ් උණුකර නිවාගත් ජලය යූස් කරන්න. නැත්තම් ෆිල්ටර් වතුර යූස් කරන්න. නැත්තම් බොටල්ඩ් වෝටර් යූස් කරන්න. මෙහෙමයි මේ පස්සස්සේ අත දාගෙන කක්කිය හොදන්න නැති කට්ටියට ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම කට්ටියක් ඉන්නවනේ. මාර කට්ටිය නිකන් වතුර පාර ගහලා විතරක් එනවනේ. ඒකට මෙතනදි වෙන්නේ වෛරස් මැරෙන්නේ නැහැ. මෙතනදි වෙන්නේ සබන් එකේ සබන් දාලා හේදීනේ නිකන් වතුර වලින් හොදලා වැඩක් නැහැ. සබන් දාලා තමයි හොදන්නේ. මොකද සබන් දාලා හේදුවම මේ වෛරස් එක අතෙන් හේදිලා යන එක වෙන්නේ. ඒකයි මම කියන්නේ ඇලෙන් දොලෙන් ගඟෙන් ගත්තත් වතුර ඒක ටැප් එකකින් එනවා නම් හරි. මොකද්ද දැන් මේකට ට්‍රීට්මන්ට් එක. එතකොට ඇත්තටම කිව්වොත් මේකට එහෙම එකක් නැහැ. හරි. එහෙම ඇන්ටිවයිරල් එකක් නැහැ. මේක හුඟක් සිවියර් වෙන කට්ටියට, හුඟක්ම දරුණුවට එන කට්ටියට සාමාන්‍ය IV ප්‍රතිදේහ දෙන්න පුළුවන්. ඒක ඉතින් සතියක් ඇතුළත වගේ හොඳ වෙලා යනවා. මේකේ දීර්ඝකාලීන සංකූලතා වගේ එහෙම එන්නේ බොහොම කලාතුරකින්. ඒ එන්නෙත් ඒ කියන්නේ ෆිට් එක හැදිලා මොලේ ආසාදනය වෙලා වගේ බරපතල තත්ත්වවලට ගියොත් විතරයි එහෙම සංකූලතා එන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කලබල වෙන්න දෙයක් නැහැ. ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒවා ඒ කියන්නේ මගහරින්න එපා. ඒවා නොසලකා හරින්න එපා. සබන් දාලා ගලා යන වතුරෙන් අත හොද ගන්න. පිරිසුදු ජලය බොන්න. අනිත් එක ළමයින්ට රෝග ලක්ෂණ වගේ තියෙනවා නම් ඒගොල්ලොන්ව ඉස්කෝලේ යවන්න එපා.